රටේ මාධ්‍යවලින් ඊපස්වෙනගේ කෘති පිළිබඳව සහ ඔබ සහයෝගය දක්වමින් ප්‍රකාශන විලාසවලින් එනී සිටින පිරිස් කෙරෙහි තාම වැරදි සහගත චිත්‍රයක් ලැබෙන පරිදි මම යවනසු ප්‍රකාශ උත්තරණු අපි දැක්කා දේශ පැවැත්ම සම්බන්ධයෙන් මේ ප්‍රකාශ රටේ මාධ්‍ය කරා කටයුතු ලැබුණා ඒ වගේ සමාජ මාධ්‍යවලින් යම් පිරිස් තමයි වැරදි සහගත ප්‍රචාර සහ ප්‍රකාශ මේ සිද්ධිය නිසා මේ තත්ත්වය නිසා දැන් දුෂ්කරතාවයට පත් වෙලා ඉන්නේ ලේවල විතර තාම දුෂ්කර තත්ත්වයක් මේ තමන්ගේ ලේඛනකරණය කරන විරෝධී විචේතන කියන සමේ සහෝදර ලේඛකයාට ඒකේ ආරක්ෂාව සම්බන්ධයෙන් තව අවධානයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි මෙතන රැස්ලා ඉන්නේ සියලු දෙනාගේ ඉල්ලන්න රාජ්‍ය මාර්ගවලින් යටපත් කරන අපේ රටට අවකාශයක් සැලසන්න මේ මාර්ගවලින් පළමුවෙන්ම කියන්න ඕනේ අපි මූලික විරෝධය එල්ල කරන්නේ රේකුවට හරියට නිලධාරීන්ට නෙමෙයි කියන එක. මේ වගේ කෘති අඳවා ගැනීමට බල කරන නීති සම්බන්ධයෙන් තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා මේ වගේ නීතිය මේ වගේ අදහස් ප්‍රකාශනය සහ ප්‍රකාශනයේ නිදහසට බාධා කරන නර්තනීය නීති වෙනස් කරලා ඒ සම්බන්ධයෙන් ලේඛකයන්ගේ ප්‍රකාශන නිදහස ආරක්ෂා කරන රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් අපි ආණ්ඩුවට බල කරනවා. ඒක තමයි අපේ අරමුණ මේ වගේ විදිහට ඇවිල්ලා අපේ ස්ථාපනය ප්‍රකාශ කිරීමේ අදහස ඒක තමයි. මෙතනදී මෙතනදීලා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිද්ධිය මුලින් ඉඳලා සිදුවෙච්ච ආකාරය පිළිබඳව මේ සම්බන්ධයෙන් කලින් සාධක ප්‍රචාරණ විදිහට ඉඳලා අපි ඉතාම කෙටියෙන් පැහැදිලි කරන්න මේකෙදි සිදුවෙන්නේ මොකක්ද කියලා.